ඔයාගේ ඔළුවත් හැම තිස්සෙම කසනවද? ඔයාගේ ඇඳුම් වලත් සුදු පාටට පොතු වගේ වැටිලා තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් මම අද කතා කරන්නේ ගොඩාක් දෙනෙකුට හිස රැදයක් වන හිස්සොරි නැත්තම් ඩැන්ඩ්‍රෆ් ගැන සහ ඒවාට ලබා දෙන ප්‍රතිකාර ගැනයි. ඇත්තට මේ හිස්සොරි කියන්නේ බරපතල රෝගී තත්ත්වයක් නොවුනත් ගොඩක් දෙනෙකුට මේක මානසික වදයක්. ඉතින් අපි පළවෙනියටම බලමු මොනවද මේ ඉස්සොරි කියන්නේ කියලා. මේ ඉස්සොරි තත්ත්වයේදී සිදුවෙන්නේ අපේ හිස මතුපිට තියෙන සමේ කොටස් පොතු වශයෙන් ගැලවිලා ඉවත් වී යාමක්. මේක චර්ම රෝගයක්, දිලීර ආසාදනයක් නිසා තමයි මෙම රෝගී තත්ත්වය ඇති වෙන්නේ. මැලසේසියා ෆර්ෆර් කියන දිලීරේ වර්ධනය වීමත් සමග තමයි අපිට මේ ඉස්සොරි තත්ත්වය ඇති වෙන්නේ. ඉතින් මේ අපේ හිසෙහි සමෙහි අධික තෙල් ගතිය නිසා මේ දිලීරේ වඩාත් හොඳින් වර්ධනය වෙනවා. අපි හොඳින් අපේ හිස සහ කෙස් පිරිසිදු කරගත්තේ නැත්නම් අපේ හිස්සොරි තත්ත්වය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපේ හිසට ගල්වන විවිධ ආලේපන වර්ග. අද කාලේ කෘත්‍රිම ආලේපන වර්ග භාවිතා කරනවා. විවිධ වර්ගයේ කිමිකල් වර්ග අපේ හිස සඳහා භාවිතා කරනවා. මේක නිසාත් අපේ හිස්සොරි තත්ත්වය වැඩි වෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි මානසික ආතතිය. අධික මානසික ආතතියෙන් ඉඳීම සහ නිින්ද අඩු බව නිසා මේ ඩැන්ඩ්‍රෆ් තත්ත්වය වැඩි වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒත් එක්කම කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි කට්ටියට මේ ඩැන්ඩ්‍රෆ් තත්ත්වය වැඩි කියලාත් හොයාගෙන තියෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ඉස්සොරි තත්ත්වය වෙනස් වෙනවා. සමහර කට්ටියට මේ ඉස්සොරි තියෙන නිසා නළල අවට ප්‍රදේශයේ පොඩි බිබිලි වගේ ඇක්නි තත්ත්වයක් එන්න පුළුවන්. සමහර විට පිටේ බැක් ඇක්නි එන්න පුළුවන්. ඇක්නි තියෙන කට්ටියගේ ඇක්නි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හෙයා ලොස් එක කොණ්ඩය ගැලවී යාමේ ප්‍රවණතාවයත් වැඩි වෙන්න පුළුවන්. ඔයාලයි ගෙදර කාට හරි ඉස්සොරි තියෙනවා නම් ගෙදර අනිත් කට්ටියටත් ඉස්සොරි හැදෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒක නිසා ඒ ඉස්සොරි තියෙන කෙනාගේ පනාව ඒ වගේම තුවාය කොට්ටය වගේ දේවල් අනිත් කට්ටිය භාවිතා කිරීමෙන් වළකින්න ඕනේ. දැන් අපි බලමු මේ ඉස්සොරි වලට තියෙන ප්‍රතිකාර සහ අපි විසින් ඇති කරගන්න ඕනේ පුරුදු මොනවද කියලා. පළවෙනිම හේතුව තමයි මේ ඉස්සොරි එන්න අපේ හිස හොඳින් පිරිසුදු කර නොගැනීම. ඉතින් හිස හොඳින් පිරිසුදු කරගත්තේ නැත්නම් හිසෙහි තෙල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මම කලින් කිව්වා වගේ මැලසේසියා ෆර්ෆර් කියන දිලීරේ වර්ධනය වැඩි වෙනවා. ඒක නිසා ඔයාගේ ඉස්සොරි වැඩි වෙනවා. ඒක නිසා අපි හොඳින් අපේ හිස පිරිසුදු කරගන්න ඕනේ. මෙහිදී කෙස් විතරක් නෙවෙයි හිසත් එක්ක හොඳට පිරිසුදු කර ගැනීමක් සිද්ධ කරගන්න ඕනේ. මේක සඳහා අද වෙළඳ පොලේ තියෙනවා ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු වර්ග. ඔබ මේ වෙනකොට ඒවා භාවිතා කරනවා ඇති, භාවිතා කරලත් ඇති. ඒ ෂැම්පු එකක් භාවිතා කරලා ඔයාලට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නමුත් ඒ ෂැම්පු වෙළඳ පොලේ තියෙන ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු භාවිතා කරලා ඔයාලට මේ වෙනකම් ප්‍රතිඵල ලැබුණේ නැත්නම් ඔයාලට පුළුවන් දෙවෙනුවට ඖෂධීය ෂැම්පු එකක් භාවිතා කරන්න. මෙහිදී ඖෂධීය ෂැම්පු කියන්නේ ඇන්ටි ෆන්ගල් ෂැම්පු. මේවා ෆාමසි වල සහ ඔසුසලවල් වල තියෙනවා. ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ සඳහා වෛද්‍ය අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෛද්‍ය අනුමැතියකින් තොරව ඕගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. මෙහිදී ඔයාලා මිලදී ගන්න ෂැම්පු එකේ කීටකනසෝල් අන්තර්ගතයිද කියලා ඔයාලට බලන්න පුළුවන්. කීටකනසෝල් අන්තර්ගත ෂැම්පු තියෙනවා. ඒ වගේම සෙලනියම් සල්ෆයිඩ් අන්තර්ගත ෂැම්පු තියෙනවා. ඒ වගේම සින්ස්පයිරතයෝන් අන්තර්ගත ෂැම්පු තියෙනවා. සැලිසිලික් ඇසිඩ් අන්තර්ගත ෂැම්පු තියෙනවා. ඔයාලා ඖෂධීය ෂැම්පු එකක් මිලදී ගන්නකොට එහි මම මේ කිව්ව සංයෝග හතරෙන් මොකක් හරි එක් සංයෝගයක් හරි අන්තර්ගතයිද කියලා හොඳින් බලන්න. ඒ වගේම ඔයාලා හොඳට මතක තියාගන්න මේ ෂැම්පු එක අපි ඔළුවට දැම්මාම දාපු ගමන් සෝදලා අරින්න එපා. ඒක ඔළුවේ විනාඩි 5ක් විතර තියෙන්න අරින්න. ඊට පස්සේ හොඳින් සෝදලා අරින්න. සතියකට 3 පාරක් විතර භාවිතා කරන්න පුළුවන්. ඒත් ඔයාලගේ ඉස්සොරි තත්ත්වය ගොඩාක් වැඩි නම් දවසකට දවසක් වගේත් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න සති 3ක් 4ක් වගේ යනකොට තමයි හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ ඖෂධීය ෂැම්පු එකක් සති 3ක් 4ක් වගේ කාලයක් භාවිතා කරලත් ඔයාලා බලාපොරොත්තු වන ප්‍රතිඵලය ඕගොල්ලොන්ට ලැබුණේ නැත්නම් ඒ වගේම ඔයාගේ ඔළුව අධික විදිහට කසනවා නම් ඒ වගේම ඔයාගේ හිසේ සම රතු වෙලා ඉදිමිලා වේදනාකාරී ඒ කියන්නේ ආසාත්මිකතාවයට පත් වෙලා තියෙනවා නම්
ඒත් එක්කම ඔයාගේ ඔළුවෙන් ගැලවෙන පොතු අසාමාන්‍ය ලෙස කහපාටට තද කැටි වශයෙන් තියෙනවා නම් ඔයාලගේ ඇහිබැම කන පිටුපස සහ රැවුල වගේ ප්‍රදේශවලත් මේ ඉස්සුරි තත්ත්වය වර්ධනය වෙලා තියෙනවා නම් ඔයාලගේ හිසකෙස් ගැලවී යාම අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තියෙනවා නම් ඔයාලා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වීමට යා යුතුයි. මෙහිදී ඔයාලට පිටතින් ගල්වන ආලේපන පමණක් නෙවෙයි ශරීර අභ්‍යන්තරයට ලබා දෙන බෙහෙත් මගින්ද ඔයාලගේ ඉස්සුරි තත්ත්වය 100% පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකනොත් ඕගොල්ලෝ අලුත් කරුණු රාශියක් දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක අමතක කරන්න එපා subscribe කරන්න, share කරන්න. ප්‍රශ්න තියෙනවා නම් comment section එකෙන් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමු වෙමු. ඔයාලට නිරෝගී දිවියක්.